බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත උපමා කරේම නොහික්මුණු ගවයෙකුට. හීලෑ නැති ගවයා ඕනම වෙලාවක පින්වතුනි අනුන්ගේ ගොයන් කන්න, අනුන්ගේ පැල කන්න, අනුන්ට විනාශයක් කරන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළේ මොකද්ද? අපේ මේ හිත සිහිය නැමැති කණුවේ ගැට ගහලා තියෙන හරියට අර හීලෑ නැති ගවයා ලණුවෙන් ගහක ගැට ගහලා තියෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මේ හිත හැම වෙලේම දේශනා කරා මොකද්ද? හැම වෙලේම උත්සාහ කරන්න කිව්වා සිහිය නැමැති කණුවේ ගැට ගහලා තියන්න. තමන් කරන හැම දෙයක්ම සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න. හැම වෙලේම හිතන්න මම මේ කරන්න යනදී අකුසල පක්ෂයට බර දෙයක්ද? මම මේ කරන්නේ මගේ නිර්වාණයට අවශ්‍ය දෙයක්ද? දැන් ඔය දේවදත්ත හාමුදුරුවන්ටම මේ ජීවිතේත් පින්වතුනි වරදින්න ප්‍රධානතම තැන තමයි ඕකනේ. දැන් ඔය දේවදත්ත හාමුදුරුවෝ මහාන වුණේ පින්වතුනි නිවන් දකින අරමුණින්නේ. මොකද නැති බැරි කමටවත් කන්න බොන්න නැතුවත් මහාන වුණා නෙවෙයිනේ. දේවදත්ත හාමුදුරුවෝ මහාන වුණේම මොකටද? නිවන් දකින්න. ඒතකොට රජකම පවා අතහැරලා ඇවිල්ලා මහාන වෙලා ඉතින් ඒ නිසානේ පින්වතුනි උන්වහන්සේ මුල් කාලේ මේ ධානය පවා ලැබුයි. නමුත් බලන්නකෝ දේවදත්ත හාමුදුරුවන්ගේ අර සසරේ හිත පුරුදු කරපු විදිය කොයි වගේද කියන්නේ. දවසක් දේවදත්ත හාමුදුරන්ට මෙන්න මෙහිම අදහසක් ආවා. මොකද ජේතවනාරාමයට හිටපු ගමන් බිම්බිසාර රජුරු වෙනවා. රජතුමා ඉතින් ඇවිල්ලා ඉස්සර වෙලා මහන්නේ කෝ භාග්‍යතුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා යනවා. ඊළඟට අහනවා කෝ සාරිපුත්යන් වහන්සේ, කෝ මහා මොග්ගල්ලාණන් වහන්සේ, කෝ ආනන්දයන් වහන්සේ, කෝ මහා කාශ්‍යපයන් වහන්සේ. ওই විදියට පින්වතුනි හාමුදුරු මුණ ගැහිලා යනවා. සමහර දවසට කොසල් රජුරොත් ඔහොම ඇවිල්ලා මුණ ගැහි යනවා. සමහර දවසට අනේවිඩ සිටුතුමා විශාකා උපාසිකා වැනි අයත් ඔහොම ඇවිල්ලා බුදුරජාන් වහන්සේකෝ සාරිපුත්යන් වහන්සේකෝ මුග්ගල්ලාණන් වහන්සේකෝ කාශ්‍යපයන් වහන්සේකෝ කිය ඒ උත්තමයන් වහන්සේලා මුණ ගැහි යනවා. හැබැයි ওই දේවදත්ත හාමුදුරු ඔය ඉන කවුරුවත් අහන්නේ නැහැ කෝ දේවදත්ත හාමුදුරු කියලා. දේවදත්ත හාමුදුරන්ට හිතට ආවේ ඔන්න ඔය අදහස. ඇයි මේ ඉන්න කවුරුවත් මාව හොයන්නේ නැත්තේ? ඔන්න වඩ මේ දේවදත්ත හාමුදුරන්ගේ චරිතය කියවනකොට ඒ ඇත්තටම අපේ හිත කියවනවා වගේ දැනගන්න පුළුවන්. කිර අපි මේ වලට වැටෙන්න කලින් මේක අනතුරක් මේක මහා වලක් කියලා කලින් දැනගන්න පුළුවන්. දේවදත්ත හාමුදුරුවෝ ඊළඟට කල්පනා කළේ මොකද්ද? මේ ඔක්කොම ලැබිලා එක එක්කිනා හොය යනවා. කවුරුවත් ඇවිල්ලා මාව හොයන්නේ නැහැ. මාවත් හොයන කෙනෙක් මමත් හොයාගන්න ඕනේ. දැන් මේ දේවදත්ත හාමුදුරුවෝ හොයන්නේ තමන්ගේ මේ සිල් රකින්න බැරි මොකක් හරි අඩුපාඩුවක්ද? දැන් තමන් වහන්සේව කවුරුවත් හොයාගෙන එන්නේ නැහැ කියන මේ කාරණාව පින්වතුනි සීලයට මොකක් හරි අඩුපාඩුවක්ද? සිල් රකින්න අඩුවක්ද? ඒව නැත්නම් තමන්ට ධානය වඩන්න අඩුවක්ද? විදර්ශනා වඩන්න අඩුවක්ද? නිවන් දකින්න මොකක් හරි අඩුපාඩුවක්ද මේ හොයන්නේ? නෑ. මේ හොයන්නේ මොකද්ද? කෙලෙස් වල අඩුපාඩුවක්නේ. මේ තණ්හාවේ අඩුපාඩුවක්නේ හොයන්නේ. ඊට පස්සේනේ දේවදත්ත හාමුදුරුවෝ අජාසත්ත කුමාරයා පහදවාගෙන ඔන තමන්ට ලාභ ලබා දෙන දායකයෙක්ව හදාගත්තේ. ඔන්න බලන්න පින්වතුනි මේ හිත ඔය කෙලෙස් වලට ඇදෙනකොට අපිව කොයිතරම් විනාශයට ඇදලා දානවාද කියන්නේ පින්වතුනි දේවදත්ත හාමුදුරුවෝ ඒ කාරණාවෙන් සෑහීමකටපත් උනේ නේ. දැන් හරි හිතමුකෝ අපි ඒ අඩුව පුරව ගත්තා. ඒ ගැන අජාසත්ත කුමාරයා
බත් 500ක් දෙන්න පොරොන්දු වුණා. ඉතින් අජාසත් කුමාරයා Tamanට හොඳ දායකයෙක් වුණා. දැන් මේ අඩුපාඩුව හරිනේ නේ. හැබැයි ඉතින් පින්වතුනි මේ තණ්හාව කියන්නේ එහෙම පුරවල නිමා කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ හිත කියන්නේ එහෙම සැනසන්න පුළුවන් එකක් නෙවෙයි. දේවදත්ත හාමුදුරුවෝ ඒ කාරණාවෙන් සෑහීමකටපත් වුණේනේ ආය දවසක් මෙහිමත් හිතනවා. මොකද්ද? මට මෙහිම දුර්වලෙක් වගේ සාසනේ ඉඳලා මොකද්ද තියෙන තේරුම? මම මෙහිම ඉඳලා වැඩක් නෑ. මට මීට වඩා ලොකු බලයක් මේ ශාසනය තුල ඕන. ඒ බලය ඉල්ලගන්න තමයි බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ දැන් වයසයි. ඔබ වහන්සේ දැන් විවේකයෙන් ඉන්න ඕන කාලය. ඒ නිසා මේ මහා සංඝරත්නය පරිහරණය කරන එක ඔබ වහන්සේ කරන්න ඕනේ. ඒක මම කරලා දෙන්නම්. ඔබ වහන්සේ විවේකයෙන් ඉන්න කිව්වා. ඒක මට පවරන්න කිව්වා. ඒ කියන්නේ සංඝරත්නයේ නායක බලය ඉල්ලුවේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නව මේ දේවදත්ත හාමුදුරුවෝ ආපු අදහස මොකද්ද කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මගේ මේ ශාසනය සූර්ය මණ්ඩල දෙකක්, චන්ද්‍ර මණ්ඩල දෙකක් වගේ බබලන සාරිපුත්ත මොග්ගල්ලාන වැනි උත්තමයෝ දෙන්නෙකින් දෙද්දි එවැනි දෙන්නෙකුට නොදෙන දෙයක් නුඹ වගේ දුෂ්ප්‍රාඥයෙකුට මන් දෙයිද කියලා ඇහුවා. ඔන්න ඕකෙන් තමයි දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේත් එක්ක වෛරයක් ඇති කරගත්තේ. ඊට පස්සේ තමයි කල්පනා කරේ හරි දෙන්නේ නැත්තම් මම ගන්න විදිය දන්නවා කියලා තමයි බුදුරජාන් වහන්සේ මරන්න සැලසුම් කරේ. බලන්න කර නොහික්මුණු හිත නේද අද දේවදත්ත හාමුදුරුවෝ පින්වතුනි අවීචි මහා නිරයේ මේ තරම් දැඩි දුකක් විඳින කෙනෙක් බවට පත් කළේ. ඒ නොහික්මුණු හිත. බානක දේවදත්ත හාමුදුරුවෝ කොච්චර දුකක් විඳිනවද? යොදුන් 100ක් දිග පළල තියෙන කාමරයක යොදුන් 100ක් දිග පළල තියෙන ශරීරයක් ඇතුව තමයි ඉපදිලා තියෙන්නේ. හිස පැත්තෙන් තල් කඳක ප්‍රමාණය මහා යකඩ උලක් හිස මැදින් පසාරු කරගෙන දෙපතුලෙන් මතු කරලා තියෙනවා. ඉදිරිපසෙන් බිත්තිය සිදුරු කරගෙන ආපු ඉවැන්නීම යකඩ උලක් මේ කුස පසාරු කරගෙන පිටුපස බිත්තියෙන් ගිලා බහැලා තියෙනවා. දකුණු අත පැත්තෙන් ආපු ඉවැන්නීම යකඩ උලක් මේ ඇඟ පසාරු කරගෙන වම් බිත්තිය මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ හෙලවෙන්නවත් බෑ. හිස පැත්තෙන් ගිනි ජාලාවක් එනවා දෙපතුලෙන් මතු වෙනවා. දෙපතුල පැත්තෙන් ගිනි ජාලාවක් එනවා හිසෙන් මතු වෙනවා. දකුණු අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා වම් අතින් මතු වෙනවා. වම් අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා දකුණු අතින් මතු වෙනවා. පින්වතුනි හිතන්න එපා ඒ ගිනි දැල් අපේ ගිනි දැල් වගේ නෙවෙයි වෙන්නේ නැති ඒව සිසිල් ඇති කියලා නෑ. නිරේ තියෙන ගිනි දැල් අපේ ගිනි දැල් වලට වඩා භයානකයි. අර සිතුල්පව්වේ කතාවේදී කියනවනේ අර වැද්දට නිරේ ගිනි දැල් වල භයානක බව පෙන්වන්න තෙත දර ගොඩක් ගොඩ ගහලා රහතන් වහන්සේ නමක් නිරේන් එක ගිනි පුපුරක් අරගෙන ගෙනල්ලා දානවා ඔය දර ගොඩට. දාන සුනංගු විතරයි මුළු දර ගොඩම අළු වෙලා ගියයි වෙලෙම. එච්චර පින්වතුනි භයානකයි නිරේ ගිනිදැල්. ඒ තරම් භයානක ගිනිදැල් ගොඩක් මැද තමයි දේවදත්ත හාමුදුරුවෝ දැවින්නේ. එතකොට හිතන්න එච්චර භයානක තැනට දේවදත්ත හාමුදුරුවෝ ඇල්ලලා දෙම කාවද? මේ බුදු හාමුදුරුවෝ කරාද? එහෙම නැත්නම් අජාසත් රජුරෝ කරාද? එහෙම නැත්නම් වෙන කවුරු හරි කරාද? නෑ. කවුද කරේ? තමන්ගේ නොහික්මුණු හිත.